අප්පට සිරි ඕලවල් රිසල්ට් ඇවිල්ලා නේද? අනිත් උන්ටත් කියන්න ඕනේ. කොහේ චුට්ටේ මේ ඉන්නේ. හෙලෝ චුට්ටේ මේ ඕලවල් රිසල්ට් ඇවිල්ලා යකෝ. අව් අය බොරු කියන්නේ නැහැ හැම. මොන්නම් බලපංකෝ. රිසල්ට් එක කොහොම වෙයිද දන්නේ. තාත්තෙන් ගුටි කණ්ඩ වෙයිද දන්නේ. අම්බෝ පාස් වෙලා තිබ්බොත් නම් ඇති. අම්මට සිරි තාර්ද නේද අර එන්නේ. හලෝ බොක්ක හලෝ මොකෝ වෙන්නේද? මොනවා වෙන්නද බා? ඕලවල් රිසල්ට් ඇවිල්ලා යකෝ. මොකා? ඔය රිසල්ට් එක මෙච්චර කලින්? උඹ බොරුනේ කියන්නේ. ආය බොරු කියන්නේ පිස්සුද යකෝ. අඩේ රිසල්ට් එක කොහොම වෙයිද දන්නේ නැහැ බා. අඩෝ ෆේල් වෙලා තිබ්බොත් කුටි කන්න වෙයි යකෝ. කාගෙන්ද යකෝ ගුටි ගන්නේ? වෙන කාගෙන්ද යකෝ? තාත්තගෙන් තමයි. අඩෝ උඹට තාත්තා තාම ගහනවද යකෝ? ඊයා ගහනව නෙවෙයි යකෝ. මාව වඩා ගන්නවා. උඹ කියයි. උඹ කාලේ නෑනේ තාත්තෙන් ගුටි. මන්නේ කන්නේ. අම්මට සිරි. නල්ල අඩියඩා. හරි මේ මම යනවා බං ගෙදර රිසල්ට් එක බලා ගන්න ඕනේ. උඹත් ඵලයක්. හරි බා. පරිස්සමෙන් ඵලයක්. මේ ගිහිල්ලා රිසල්ට් එක කියපන් ඈ. හරි බා හරි. උඹත් කියපන් ඈ. ඇල මේ තාත්තෙන් ගුටිත් කාපන් ඈ. අනේ ඵලයක් යන්න. අම්මට සිරි. අත තාත්තත් ගෙදර නේද? අයියෝ. දැන් කාපන්කො ගුටි. අම්මේ. පුතා ආවද? ඔව් අම්මේ. මේ තාත්තා කතා කරනවා. පුතා. තාත්තා ගෙදර නේද? දැන් අනිවාර්යෙන් කතා කරන්නේ ඕන රිසල්ට් එක කොහොමද කියලා බලන්න. අයියෝ. රිසල්ට් එක කොහොම වෙයිද දන්නේ. තාත්තේ. එන්න මය පුතේ. ඇයි මට තාත්තා කතා කරේ? ඕලෙවල් රිසල්ට් ඇවිල්ලා නේද? ඔව් තාත්තේ. සතුන් තමයි මටත් කිව්වේ. උඹ දැන් රිසල්ට් එක දන්නවද? නෑ තාත්තේ. මම බලන්න තමයි මේ ආවේ. බලන් ගිහලා බලපන්. මං දැන් එනවා. හරි තාත්තේ හරි. උඹ පාස් වෙලා තියෙන්නේ? ඔව් තාත්තේ පාස් වෙලා තියෙයි. හොඳයි බලමුකෝ. දැන් ගිහලා බලපන්. මං දැන් එනවා. හරි තාත්තේ. අඩෝ රිසල්ට් එක මොකක් වෙයිද දන්නේ අප්පා. අර WhatsApp එකට link එකක් දාලා තිබ්බ නේද? ඒකෙන් ගිහලා බලනවා නම් හරි. එතකොට ලේසියිනේ. කො මේක මේ තියෙන්නේ. විභාගයන්ක මතකත් නෑ. මං ඇඩ්මිෂන් එකේ ෆොටෝ එකක් ගහලා මතකයි. ඒ යති. මේ තියෙන්නේ. 0.72.55.63. මේ තියෙන රිසල්ට් එක. පුතේ රිසල්ට් එක බැලුවද? ඔව් තාත්තේ. දැන් තමයි වෙබ්සයිට් එකට ලොග් වුනේ. එහෙමද? කෝ බලන්න. මේ තාත්තා බලන්න උන්නේ. මම බලලා කියන්න. එහෙනම් කෝ බලලා කියන්නකෝ. හරි තාත්තේ හරි. අටේ? ඇයි? නෑ තාත්තේ. මම 29 පාස්. අඩේ මය කුරුව කොච්චර හොඳද? කොහොමද වගේ වැඩ තාත්තේ? මරු දැන් බලපන් සම්මාන කීයක් තියෙනවද කියලා. සම්මාන තියෙනවා. කීයක්ද? එකක්වත් නෑ තාත්තේ. මොකක්? තෝ කිව්වා නේද 29 පාස් වෙලා සම්මාන 9ක් ගන්නවා කියලා? ඔව් තාත්තේ. ඒත් තෝ ගත්තද? ඈකෝ? ඒ තාත්තේ මම ලිව්වා තාත්තේ. මං හිතුවා සම්මාන 9ම තියෙයි කියලා. සම්මාන 9 තියෙනවා උඹේ පුකේ. හිටපන්. තොට වමාද? ඉඳා. අනේ තාත්තේ. අම්මෝ. මගේ පුක. ඔය මදි. හිටපන්. අද උතර රැට බත් ටිකට් එක නෑ. නෝනේ අද දවස උමුට කන්න දෙන්න එපා. ඇයි යකෝ? කයියේ පඩක දයනන් තියෙනවා මුගේ. අම්මා පුක නෑ වගේ.
එහෙනම් බත් ටිකත් එකක් නැති වුණා. අයියෝ. තාලුද රිසල්ට් එක කොහොමද දන්නේ? කෝල් එකක් කරන් බලන්න ඕනේ. එක්ක උන්ලා ගෙවල් දිහා ගෙන්නවා බලන්න. අම්මා පුක නෑ වගේ. ඌ නම් සමාහයට පාස් වෙන්න ඇති. බලමුකෝ ගිහිල්ලා. අරු නම් පාස් වෙලත් ඇති. ඌ ඒක කෝල් එකක් ගත්තේ නැත්තේ. ඈ? සතුන් නේද අර මූණ බෙරි කරගෙන එන්නේ? අම්මට සිරි ඇයි දන්නේ? ඒ තරිදු මොකෝ අවුල? නෑ බා. මං විෂය 9ම පේල් බා. මොකක්? අඩේ ඔබ මට වඩා ලකුණු අරන් තිබ්බෙකින්නේ බා. ඔව් බා. ඒත් මොනවා වුණාද කියන්න දන්නේ නෑ. උඹට කොහොමද රිසල්ට් එක මචං? මම විෂය 9 පාස්. ඒත් මට එක සම්මානයක්වත් නෑ බා. අඩෝ සිරාවටද බා? ඔව් බා. යකෝ එක සම්මානයක්වත් නෑ කියලා තාත්තා මට ගැහුවා යකෝ. උඹට කියන්නේ මටත් තාත්තා ගැව්වා. එහෙමද මචං? හරි කමන්නේ. අපි දෙන්න එකට මොන හරි කරගමු බා. මොනව කරගන්නද යකෝ? මම විෂය 9 පාස්. ඒ වගේ තමයි යකෝ මට සම්මාන 9කුත් තියෙනවා. තෝ ඒකට මට බොරුද කිව්වේ යකෝ? නැත්තම් උඹ චුට්ටක් අන්දන්න ඕනේ නේද කිව්වේ? උඹ නම් මහ බලුයි බා. බලපන් මං ගුටිත් කෑව තාත්තගේ. යකෝ විෂය 9 පාස්. ඒ සම්මාන තියෙනවා. ඊයා බා මොකෙද්ද බං උඹ බලපන්. මම විෂය 9 පාස්. ඒ වගේම තමයි සම්මාන 9කුත් තියෙනවා. යකෝ තාත්තා මට බයික් එකකුත් අරන් දෙනවා කිව්වා. හොඳයි හොඳයි. මට විතරයි කෙලුනේ. හරි හරි බා මේ මම යනවා. හා හරි බා. එතකොට මට තමයි කෙලුනේ. අයියෝ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි අපි දාන වීඩියෝ ඉස්සරහට බලන්න ඕන නම් subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. එනේ යාළුවනේ goodbye. ටටා. see you. Bye bye.